හෙලෝ ළමයි අදත් අපි ස්පන්ච් එකේ අයිටම් ටිකක් try කරන්න යන්නේ. අපි අද ගෙනාවා ස්පන්ච් එකේ අලුතෙන් අයිටම් එකක් ඇවිල්ලා තියෙනවා චොකෝ බ්‍රික් කියලා. ඒක රුපියල් 350ක් වුණා. පේනවද දන්නේ මේක. හොඳට පැක් කරලා නම් දුන්නා යාලා. චුට්ටක් දිය වෙලා වගේ. රුපියල් 350ක් තමයි උනේ. පේනවද? කැෂු දාලා තියනවානේ. පීනක් වගේ. හැබැයි ලොකුවට නෑ. අපි try කරලා බලමු රසද දන්නේ නැහනේ. එයාලා හැන්දකුත් දුන්නා. ඒක නම් පැකින් එක හොඳයි නේද? ඔව් ඒක හොඳයි. මේවා නම් පොඩ්ඩක් සෙට් නැහැ. ඔව් පැකින් එක පොඩ්ඩක් අර කවර් එක ගෑවිලා තියෙන්නේ. මේක මොකක්ද දන්නේ? ඕක තන්දූරි ක්‍රීමි චිකන් බන් එක. ඕක තන්දූරි චිකන් ක්‍රීමි බන් එක. මේක 290යි උනේ. 290ට නම් කලින් try කරලා තියෙනවා. කලින් try කරලා තියෙනවා 290ට මාරවත්. ගොඩක් ආසාවෙන් කාපු කෑමක්. හතර පාරක්ම කෑවා නේද? ඔව්. ඊගාවික බලමු. අනිත් එක රෝල් එකක්. ඒක ක්‍රීමි චිකන් රෝල් කියලා. රුපියල් 200ක් වුණා. 200ට නම් හැබැයි පෝෂන් එක නම් මදි වගේ. කමන්නේ අපි try කරලා බලමු රසද දන්නේ නැහනේ. මුලින්ම මොකක් try කරා? මුලින්ම මේක අන්තිමට try කරමු. ඔව්. ඒක අපි අන්තිමට try කරමු. මොකද රෝල් එක try කරලා බලමු. කලින් try කරලත් නැහනේ. පේනවද ළමයි? චීස් ගතියට තියනවා වගේ නම් පේනවා. චිකනුත් තියනවා වගේ නේද? චිකනුත් තියෙනවා. try කරලා බලමු. සෝස් වගේ. සෝස් දැම්මම මේක අර මේක රස එන්නේ. චීස් රසයෙන් හොඳට එනෝනේ. 200ට නම් මදියි. 200ට පොඩ්ඩක් පාළුයි වගේ. චිකන් එහෙම දෙනවා. රස එක චීස් රසයම හොඳට එනවා. චිකනුත් තියෙනවා. පේනවද දන්නේ නැහැ. චිකන් කෑලි හැම දාලා තියෙනවා. සෝස් ටික දාගන්න. මේක දාගන්න. මට චුට්ටක් දෙන්න. ලොකු චිකන් කෑල්ලක් තිබ්බා. රස හොඳයි පෝෂන් එක ගන්න මදිනේ. රස නම් හොඳයි චීස් ගතිය හොඳට තියෙනවා. චිකනත් හොඳට ඇඩ් කරලා තිබ්බා. පෝෂන් එක මම 200. පෝෂන් එක පොඩ්ඩක් මොදි වගේ. මේක මොකක්ද කිව්වේ? ඕක තන්දූරි චිකන් බන් එක නේද? ඒක නම් චිකන් එහෙම ගොඩක් තියෙනවා. ඒක චිකනුත් ගොඩක් තියෙනවා. අපි කලින් try කරලා තියෙනවා ඒක. 320 290. 290ට නම් මාර ලාභයි මේක. අපි ඒක try කරලා බලමු. අපි try කරලා බලමු. බන් එක මාර වෙට් ටෙස්ට් එකට තියෙනවා. රසයි ඒක. අර ක්‍රීමි ගතියම හොඳට තියෙනවා ඒකේ. දැක්කත් ආසාවෙන් කන්න හිතෙනවා. රසත් හොඳයි. සරයි පොඩ්ඩක්. Chicken jangan lakukan.
ඒක නම් රසයි ගොඩක්. අපි දැන් මේක try කරලා බලමු. මේක රුපියල් 350යි උනේ. මේ නම මොකද්ද? නිකම් චොකෝ බ්‍රික් කියලා තිබ්බේ. පීසස් දෙකක් තියෙනවනේ. දෙකක් තියෙද? ඔව්. මැද තියෙනවා. මොනවද මන්ද? මැද හොඳින් වෙන්න. මැද ක්‍රීම් එකක් වගේ තියෙනවා. මෙන්න. පේනේද ඒක? පේනවා. වැනිලා මොකක් හරි ගන්න දෙයක්. ඒක නම් චොර වුණා. try කරලා බලමුද? ඒක යන වෙට් එකක් තියලා තියෙනවා වගේ. නේද මොනවද දන්නේ තියෙන්නේ. දන්නේ. රසයිද? රසයි. අපි try කරලා බලමු. දිය වෙලා යනවා නේද? කටට දාගත්ත ගමන්. මොනවද දන්නේ මේ තියෙන්නේ අනේ. අනේ මොන්ද සුදු පාටට තියෙනවා මොනවද මන්ද? මොනවද කියලා මොනවද කියලා දන්නේ නැහැ. try කරලා බලමු. ඒ විතරක් නිකන් කාලා බලමුද? කන්න ඔය ටික? මෙලි බඩගින් කාලා. මේක විතරක්? ඔව්. මොනවද? මන්ද තේරෙන්නේ නැහැ. ගොඩක් තියෙනවා නේද ඒක? ගොඩක් තියෙනවා මොනවද මන්ද? හැබැයි රසයි ඒක. රසයි ඒක දිය වෙලා යනවා ටක් ගාලා. ඔයාලා try කරලා බලන්න රසයි මේක ඇත්තටම. මම කැඩෙනවනේ ඒක. ඒ තරම් වෙට් එක. හොඳට තියෙනවනේ. 350ක් තමයි උනේ. ඒ 350ට පාඩුයිනේ. ඕනේ. හැබැයි රසයි මේ 350ට පාඩු. අර අනිත් ගැටු මේ කේක් ස්ලයිසස් එහෙම තියෙනවානේ. ඔව්. ඒවත් සාමාන්‍යයෙන් 290ක් ඒ වගේ වෙනව නේද? ඒ වුණානේ පොඩි 350ට. ඕනේ. වැඩි. 350ට worth මොබී ටිකක්. රසයි ඒක ලොකු අවුලක් නෑ. රසයි මේ පෝෂන් එක තමයි මොදි පොඩ්ඩක්. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.